අද දවසේ ලයිව් ෆේස්බුක් එකේ එන්න ඕන කියලා මම කල්පනා කළේ පසුගිය දවසේ සිදුවන ත්‍රිකුණාමලයේ සිද්ධ වුණ සිද්ධිය පිළිබඳව මගේ හිතේ හටගත්ත කම්පාව නිසාමයි. කිසිදු දේශපාලන පක්ෂයක හෝ කිසිදු සංවිධානයක නොවන මම ස්වාධීනව මම දකින අපේ සිංහල සංස්කෘතිය තුළ ඉඳගෙන බැරි සාමාන්‍ය ජනතාව වෙනුවෙන් දහම් දැනුම සමාජගත කරන අපෙන් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය වර්ගයා වෙනුවෙන් දැනුම තිලින කරන විද්වත් හාමුදුරන් වහන්සේ නමක් හැටියට මම කටයුතු කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මටත් තිබෙන හින්දා ඡන්දය මම පාවිච්චි කරනවා. මගේ ඡන්දය ලියාගත් එක පක්ෂයක් නැහැ. රට වෙනුවෙන් කිසියම් මෙහෙයක් කරාවි කියලා හිතෙන පිරිසට මම ඡන්දය දෙනවා. මෙවර තිබුණු ජනමතයත් ජනතාවගේ කැමැත්තත් සහ 89 වර්ෂය වෙනකම්ම හිටපු ක්‍රියාකාරී JVP සමාජිකයෙක් හැටියට මම කල්පනා කළා මාලිමාවට මගේ ඡන්දය දෙන්න ඕන කියලා. 89න් පස්සේ මට පක්ෂයක් දේශපාලනයක් නැහැ. හැම දේශපාලන මතදරන හැම මිනිස්සෙක්ම උපේක්ෂාවෙන්නේ මිනිස්යන්ගේ වැඩ කටයුතු ක්‍රියාදාමයන් දිහා මම බලනවා. ත්‍රිකුණාමලයේ බුදු පිළිමය පොලිසියෙන් හාමුදුරුවෝ දෙපිරිස දෙපැත්තට අදින අනුවේදනීය කතාව අපි වගේ සාමාන්‍ය හිත් හදවත් තියෙන කෙනෙකුට දරා ගන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ විශ්වයට නායකයෙක්. උන්වහන්සේ විශ්වයට නායකයෙක් වෙලා මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් ලෝකේ දිහා බලන්නට අපිට ඉගෙනනවා. ලෝකේ අවිහිංසකම දහමක් තියෙනවා නම් ඒ බුදුහාමුදුරුවන්ගේ දහම. අවිහිංසකවම ලෝකයේ දිනු දහමක් තියෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කර දහම. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව අනුගමනය කරනවද නකරනවද කියන එහෙම මිනිස්සු පිළිබඳ කතාවක් නෙවෙයි මම කියන්නේ. ත්‍රිකුණාමලයේ බෝධිරාජ විහාරය පිළිබඳව ඊයේ පෙරේදා ඉඳලා ඒ සිද්ධිදාමයෙන් පස්සේ බොහෝ ෆේස්බුක් සමාජ සටහන් පොලිස් නිවේදන මැති ඇමතින්ගේ නිවේදන මහානායක හාමුදුරන්ගේ නිවේදන ආදී සියල්ලම එකින් එක මම අධ්‍යයනය කළා. අපේ හිතට වාවන්නේ නැති ගැටලුවක් හින්දා දැඩි උවමනාවෙන් ඒක පරීක්ෂා කළා. අමරපුර නිකායේ මහානායක හාමුදුරුවන් ජනාධිපතිවරයාට යවපු ලියුමේ හැටියට මේ පන්සල
ඊටාම ඈත අතීතයට දිව යන 1951 වැනි කාලයට දිව යන අතීතයක් තිබෙන පූජා භූමියක්. ඒ පූජා භූමියට පූජා ඔප්පුවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි බුද්ධ ශාසන අමාත්‍යාංශේ දැන් නම නැති බුද්ධ ශාසන අමාත්‍යාංශේ ලියාපදිංචි වෙච්ච සහතිකයක් තිබෙනවා. එතකොට මෙතන බෞද්ධ සිද්ධාස්ථානයක් කියලා කියන එක ඒ ලිපි ලේඛන සත්‍යද අසත්‍යද කියලත් කෙනෙකුට අවශ්‍ය නම් බලන්න පුළුවන්. පොලිසියට ඒක බලන්න පුළුවන්. නමුත් පොලිසියේ SSP කියලා කෙනෙක් මම වීඩියෝ පටියක දැක්කා. එතෙන්ට ඇවිල්ලා හාමුදුරන් වහන්සේට තර්ජනය කරනවා. SSP කෙනෙකුට පන්සලට ඇවිත් භික්ෂුවකට තර්ජනය කරන්න පුළුවන් කමක් තියනවද? ඒ ස්වාමීන් වහන්සේ කිසියම් වරදක් කළා නම් ඒ වරද පැහැදිලි කරලා දීලා නීතියට ඉදිරිපත් කරනු විනා SSP හාදයකට භික්ෂුවකට බනින්ද ගරහන්ඩ සහ තර්ජනය කරන්නට තියෙන අයිතිය මොකක්ද? ඒ නීතිමය වරදක්. හෙට මේ ස්ථානය කඩා බිඳ දානවා කියන එක කිව්වා. ඔහු තව ප්‍රකාශ කරගෙන ආවා කියලා තමයි දැනුනේ. කවුදෝ ඒ සිද්ධිය වීඩියෝ කරනවා දැකලා ඔහු පසුබැස්සා. ඊට පස්සේ ASP කෙනෙකුත් මේකට ඉදිරිපත් වුණා. ඊළඟට ඔවුන් කිව්වා වෙරළ ආරක්ෂක සභාවෙන් පැමිණිල්ලක් තියනවායි කියලා. සාමාන්‍යයෙන් අපි දන්න පොලිසිය කිසියම් කෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් තිබෙනකොට ඒ විරුද්ධ කරුවට දැනුම් දෙනවා. ඔබට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා. ඒ පැමිණිල්ල දෙදෙනා පොලිසියට ගෙන්නලා විභාග කරනවා. විභාග කරලා ඊටත් වඩා බරපතල නම් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒක පොලිසියේ කාර්යභාරය. නීතිය රැකීමත් සාමය රැකීමත් පොලිසියට අයිති දෙයක්. නමුත් පොලිසිය මේ බුදු පිළිමේ ගාවට එන්නේ සාමය කඩ නොවුන පරිසරයක. සාමය කඩ කරන්නේ පොලිසිය. සාමය කඩවීම වෙනුවෙන් සිටින පොලිස් කාරයන් කියලා මේ වෙලාවේ කිව්වට පොලිස් කාරයන් නොකිය වෙන වචනයක් මගේ ඔළුවට එන්නේ නැති නිසා මම කියන්නේ. නීතිය කඩවීම සම්බන්ධයෙන් කතා කරන පොලිසිය නීතිය කඩ කරන අවස්ථාවේ කවුද ඒ ගැන හොයලා බලන්න ඕන? ඒ පොලිසිය පැමිණිල්ල කිසිදු විභාගයක් කරන්නේ නැතුව පැමිණිල්ලක් ලැබුණයි කියනවා මිසක පැමිණිල්ලවත් පෙන්වන්නේ නැතුව. ඒක සැකසහිතයි. ඒ පැමිණිල්ලත් සැකසහිතයි. පස්සේ පැමිණිලි දාන්න නැතුව පොලිස් පොතේ ඒවා පෙන්වන්නට සිද්ධ වෙනවා. පොලිස් පොතේ තියෙන එක. පැමිණිල්ල පෙන්වන්නේ නැතුව මහ රෑ බුදු පිළිමය උස්සගෙන යාම කියලා කියන්නේ මොකක්ද? දැන් කියනවා ජාතිවාදයේ අවුස්සනවා ආගම්වාදයේ අවුස්සනවා කියලා. මට මේ වෙලාවේ එක කතාවක් මතක් වෙනවා. අර පිටකොටුවේ ඉන්නවා පොකට් ගාන හොරු. ඒ හොරෙක් කාගේ හරි පොකට් එකට ගහපු ගමන් ඔන්න පොකට් ගහනවා කියලා හොරා දුවනවා. එතකොට කවුද හොරා? කෑ ගහන එක තමයි හොරා. කිසිදු අරගලයක් නොතිබුණු පුද බිමක් වුණ ඒ ස්ථානයේ ත්‍රිකුණාමලේ
බුද්ධ පින්තූරේ බුදු පිළිමේ ගෙනත් තිව්වහම එතන කලබලයක් ඇති කරේ පොලිසිය. දැන් පොලිසිය කියන්නේ මොකක්ද? දැන් දේශපාලඥයෝ කියන්නේ මොකක්ද? ජාතිවාදයට ආගම්වාදයට හිස ඔසවන්න දෙන්නේ නැහැ කියලා. මොකුන්ද ඒක ඔසවන්නේ? උම්ම නේද කරන්නේ? නිසා මට පොලිසියට කියන වචනයට අමතරව තව වචනයක් කියන්න ඕන දේශපාලඥයන්ට. මට වචන දෙකක් තියෙනවද කියන්න. පොලිසිය මේ වෙලාවේ කරපු වැඩේ අනීතික වැඩක්. අනීතික වැඩක් කිරීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව නඩු පැවරීමට අපේ ආගමික මාමක පිරිස් එකතු වෙන්න ඕන. මේක ආගම් උම්මත්තකවාදයක් නෙවෙයි. ඒක ආගමික අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්. එතන හින්දු අය ඇවිල්ලා කරදර කරා නම් වෙනත් ආගමිකයෝ ඇවිල්ලා කරදර කරා නම් එතන ගැටලුවක් නැහැ. මෙතන තියෙන්නේ ආගමික ප්‍රශ්නයක් නෙවෙයි, එක ආගමික ප්‍රශ්නයක්. පොලිසියත් බෞද්ධ, හාමුදුරුවොත් බෞද්ධ. පොලිසිය නීතිය අනීතිකව පාවිච්චි කරනවා. ඒක වරදක්. කාටත් සාධාරණව නීතිය ක්‍රියාත්මක වෙනවා නම් අනුර සහෝදරයා මතක තියාගන්න ඕනේ ඒ පොලිස් නිලධාරීන්ටත් නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට එක රැලි පටලවා ගන්න යන්න එපා. එක දේශපාලන පටලවා ගන්න එපා. රටේ තියෙන එක රැලි දේශපාලනය පටලවාගෙන දේශපාලනය කරේ JVP කාරයෝ. ඒක අපි දන්නවා. අධ්‍යාපන දවල පත්‍රිකාව ආවහම අධ්‍යාපනය පටලවාගෙන දේශපාලනය කළා. ගසව් කැරලි ගසව් කියලා 89 පාසල් වැහුවා. අධ්‍යාපනය පටලවා ගත්ත JVP කාරයෝ. ඒ කාලේ අපි JVP අපි නොදැන ඒව කළේ. අද අපි ඒව තේරුම් අරන් තියෙනවා. රටේ තියෙන හැම ප්‍රශ්නයක්ම දේශපාලනට හරවගත්ත JVP කාරයෝ. මට පක්ෂයක් නැහැ. නමුත් මට ආගමක් තියෙනවා. මට රටක් තියෙනවා. මේ රට වෙනුවෙන් කටාරින්ද අපිට කාගේවත් අවසර ගන්න ඕන නැහැ. අපේ ආගම දහම ප්‍රචාරය කරන්නට අපිට කාගෙන්වත් ලයිසන් ඕන නැහැ. මේකේ හතර හිනහා අනිත් වැඩේ අර මහජන ආරක්ෂකද මොනද කියන එක්කෙනා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා බුදු පිළිමේ ආරක්ෂාවට පොලිසියෙන් අරන් ගියා කියලා. හැබැයි වීඩියෝ දර්ශන තියෙනවා පොලිසියෙන් බුදු පිළිමේ අරගෙන යන විදිය. බුදු පිළිමේ හිසට සිරසට ඔසවපු මුතුකුඩය දෙකට කඩලා භික්ෂුවට පහර ගැහුවේ අනුර ඔයාගේ ආණ්ඩුව. ඒ භික්ෂුව රෝහලේ ඉන්නකොට ඒ භික්ෂුවගේ වාර්තා ගත්තේ කිසිම මාධ්‍යකින් ගත්තේ නැහැ. සාමාන්‍යයෙන් ලෙඩෙක් ස්ප්‍රීතාලෙට ඇතුළ ඇඩ්මිට් වුණාම රෝහල් ප්‍රකාශකයෙක් තමයි ඒ ලෙඩාගේ තත්ත්වය කියන්නේ. මම දැක්ක ලෙඩාගේ තත්ත්වය කියනවර පෙරටුගාමී කියලා පසුගාමී ගෝතෙක්. ඌ කොහොමද ලෙඩ තත්ත්ව දන්නේ? පෙරටුගාමී කියන පසුගාමී ගෝතයෝ මේව කොහොමද දන්නේ? ඒක මාධ්‍යවලිනුත් කරපු අසාධාරණයක්. මම දැක්ක සමහර මාධ්‍ය කැත විදිහට මේ නිවුස් එක ගත්තා. ඒ වගේම බුදු පිළිමේ ආරක්ෂා කරන්න ඕන විජේපාල උන්නේ ඔයාලගේ. මම මුලදිම කිව්වා මේ ආගම පොරව ගැනීම එකක් ආගමික භාවය එකක් කියලා. මාලිමාකාරයන්ගේ ආගමික භාවය ආගමික පොරව ගත් එකෙන් ගැලවිලා දැන් එනවා. මෙතන ආගමික සටනක් නෙවෙයි. තවත් කල් තියෙනවා මාලිමාවට වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න. කැබිනට් ප්‍රකාශක නලින්ද දොස්තර මහත්තයත් පටලවා ගන්නවා යම් දේවල්. සිද්ධිය හැටියට වාර්තා කරන්න. සිද්ධිය හැටියට දකින්න. ඇත්ත හැටියට දකින්න. බොරුව හැටියට දකින්න. එහෙම බැරි
මම දැක්කා මාලිමාවේ මොකද්ද රණවනද කොහෙද නමක් කියන ආදේ മന്ത്രിවරයෙක් කියලා ආවහම ජනතාව හූ කියලා එළෙව්වේ. මම දැක්කා මීට කලිනුත් මාලිමා മന്ത്രിවරුන්ට ජනතාව හූ කියලා එළවනවා. එතන ජනතාව හරිද මාලිමා മന്ത്രിවරයා හරිද ජනතාව වැරදිද මාලිමා മന്ത്രിවරයා වැරදිද කියන එක නෙවෙයි මට තියෙන ප්‍රශ්නේ. මම මේ ප්‍රශ්නේ හරියට අධ්‍යයනය කරලා නැති තැන්වල මම මේ කියන්නේ. කිසියම් മന്ത്രിවරයෙක් ගමට ආවහම හූ කියලා එළවනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම දකිනවා මේ බුදු පිළිමය ලොකු ගමනක ආරම්භයක්. ලොකු පිරිසකගේ නිර්වත එළියට දැමීම. අපිට ඕන රටක් මේකේ ඉන්නවා කල්ලියක් निराගමික කියලා බෞද්ධ විරෝධී જાතියක්. निराගමික නම් निराගමික. උන්ට ආගම් ගැන කතා කරන්න අයිතියක් නැහැ. निराගමිකයෝ ඉන්නවා ලෝකේ. निराගමිකයෝ ඉන්නේ ආගම් නැති රටවල් වල. මේක ආගමික රටක්. මේකට 80%ක පමණ සිංහලයෝ ඉන්නේ. අනික් ජනතාවත් ඉන්නවා. සියලුම ජනතාව සමග සුහදව ඉන්නවා. ජාතිවාදයේ ඇති කලේම සාමාන්‍ය ජනතාව නෙවෙයි. ඉතිහාසයේ ඉඳලම ජාතිවාදයේ ඇති කලේම දේශපාලඥයෝ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේ වෙලාවේ රජය ඇටි කෙහෙල කාපු උගුඩුව තත්වයටපත් වුණා. ඒගොල්ලන්ටම සිද්ධ වුණා බුදු පිළිමය ආයෙත් පෙරහැරෙන් වඩම්මන්න. ඇයි ඒ? ජනතාවගේ නැගිටීම. ජනතාව වෙනුවෙන් වැඩ කරන නිසා. එනිසා රජයක් හැටියට විශේෂයෙන්ම දැනගන්න ඕනේ මේ වගේ ප්‍රශ්නවලදී බුද්ධිමත්ව ඔය බුද්ධි කවුද ඉන්නව කියනව නේද? බුද්ධිමත්ව මේ වගේ ප්‍රශ්න කළමනාකරණය කරන්න. එන්නේ අරෝවට නම් රජයක් හැටියට ඇමතිවරු හැටියට එලා දැනගන්න ඕනේ මේ වගේ ගැටලු निराකරණය කරන්න. ගැටලුවට මැදිහත් වුණ අයට දොස් කියන එකේ තේරුම මොකද්ද? ගැටලුවට සම්බන්ධ වුණ අයගේ වැරදි දැකීමේ තේරුම මොකද්ද? රජයේ විසින්ම මේ ජාතිවාදී අවුලවලා එයලම ඒක නැති කරන්න උත්සාහ ගන්න එකක්ද? එහෙම නැත්නම් ආගම්වාදී අවුලවලා ඒ අය විසින්ම ඒක නැති කරන්න හදන එකක්ද කියලා කියන කරුණු කාරණා කිහිපයක් අපේ හිතවල තිබෙනවා. පොලිසියේ අය වුණත් ඔය බුදු පිළිමේ ඇදන් ගිය පොලිසියේ අය වුණත් තමන්ගේ අතපය ගැන බුදුහාමුදුරුවෝ උස්සලා ගත්ත විදිහ ඒව ගැන කිසියම් ආකාරයකට සැලකිලිමත් වෙලා අයින්ට වෙනවා. එනිසා විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවලදී සංසුන්ව කටයුතු කරන්න ඕන ආණ්ඩුව මේ තරම් කලබල වෙලා මේ තරම් අවුලක් රටේ ඇති වෙන්න ඇරලා ඒ අවුලම තව තව අයට පටවලා වෙන අයට පටවලා අත හොද ගන්න මේ ආණ්ඩුවට බෑ. 3-2ක බලයක් සහිතව බලය ලබා දුන්නෙත් ඒ කටයුතු කාරණාවල උපේක්ෂාව දරන්න බැරි නම් මේ වගේ පුංචි ගැටලුවක් පවා විසඳ ගන්න බැරි නම් අනාගතේ රටක් අරගෙන යන්නේ කොහොමද? එනිසා බුදු පිළිමය වෙනුවෙන් කරපු මේ ක්‍රියාව ඊටමත් අශීලාචාර අකටයුතු
අමනෝඥ අවඥා සහගත ක්‍රියාවක් හැටියට මම පහත රට මහා සංඝ පෙරමුණ වෙනුවෙන් හෙලා දකිනවා. ඒ වගේම මේ වගේ දේවල් ඉදිරියට නොවිය යුතුයි. මේ වගේ දේවල් ඉදිරියට වීමට ඉඩ සපයා නොදිය යුතුයි. ඒ වගේම මේවා පිළිබඳව කතා කරන අයට ප්‍රහාර එල්ල කරමින් කතා කරන්නට යාම බලයක් තියෙන ආණ්ඩුවකට ගැලපෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වුණේ ඇත්තටම වචන දෙකක් කියන්න. එකක් තමයි පොලිසිය ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වුණේ කිසියම් යකෙක් ආවේශ වෙලා වගේ. එක්කෝ පොලිසියට ලොකු පීඩනයක් තිබුණා. එක්කෝ ඉහලින් කවුරුන් හෝ පොලිසියට කතා කරලා මොනවා හරි කිව්වා. ඒක SSP ලගේ ASPගේ ටෙලිෆෝන් චෙක් කළාම ඒක හොයාගන්න පුළුවන් කවුද කතා කරේ කියලා. අපි හිතාගෙන ඉන්නේ මාලිමා ඇමතිවරු පොලිසියට කෝල් ගන්නේ නැහැ කියලා. නමුත් කිසියම් වියරුවකින් පොලිසිය කටයුතු කර බවක් ඒ වෙලාවේ පෙනුණා. ඒ වියරුව මොකක්ද කියලා කියන එක වෙනම හොයලා බලන්න ඕන. බුදු පිළිමය අරගෙන ගිය එකත් වැරදි, අරගෙන ඇවිල්ලා තැන්පත් කරපු එකත් වැරදි. ඒ දෙකම කළේ පොලිසිය. මොකක්ද ඒ ප්‍රශ්න? මොකක්ද ඒක කියන එක. දෙවෙනි කාරණේ තමයි මහජනතාව විශාල ඡන්දයක් දීලා ලොකු බලාපොරොත්තු රාශියකින් මේ ආණ්ඩුවට මේ ඡන්දය දුන්නේ. ඒ ඡන්දය ගත්ත අය මේ රටේ සමාජිකයෝ නොවි බෝඩින් කාරයෝ විදියට අමුතුම සත්තු ජාතියක් විදිහට මාලිමා මැති ඇමතුරු වැඩ කටයුතු කරන්නට යනවනම් ඒක මහජන මතයට පයින් ගැහිමක් හැටියටයි මම දකින්නේ. ඒක එසේ නොවිය යුතුය, එසේ කරන්නට එපාය කියන සිහිපත් කිරීමක් කරන්නට මම මේ වෙලාවේ කැමතියි. මම සාමාන්‍යයෙන් නිතර ලයිව් එන කෙනෙක් නෙවෙයි. මේ කාරණාව සිහි කරන්නටයි මම මේ වෙලාවේ ආවේ. මින් ඉදිරියටත් අපිට ලයිව් ඇවිත් ජනතාව දැනුවත් කරන්නට ඉඩහසර තියන්නට එපාය කියන එක මාලිමා ආණ්ඩුවටත් ශ්‍රී ලංකා පොලිසියටත් පොලිසිය වැඩ කටයුතු කළාට කමක් නැහැ. අනුන්ගේ කුණු අදින්න යන එක පිළිබඳවයි ප්‍රශ්නේ. ඒකත් සිහිපත් කරමින් අද මම මෙතෙකින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි. ජාති මාමක ආගම් මාමක රටක් බිහි කරමු. සියලු ආගම්වලට ගරු කිරීම කියලා කියන එකක්. නිවටකම කියලා කියන එක තව එකක්. නිවටකම වෙනම හඳුනගමු. ආගම්වලට ගරු කරන්න හුරු පුරුදු වෙමු. නීතියට අවශ්‍ය විදිහට ක්‍රියාත්මක කරන්නට බලධාරීන්ගේ ඇස් යොමු වේවා කියන අදිෂ්ඨානය ඇති කරමින් අදට මම මෙතකින් සමුගන්නවා. තෙරුවන් සරණයි.